චෝබෝස් මොකද වෙන්නේ ඕන ඉතින් කැමරාව මිස්ටර් ගේමින් දානවා තාතුන සුළු වීඩියෝ කරගෙන ඉතින් මචං උඹලට කියන්න තියෙන්නේ මේ දවස් ටිකේ වයිරල් ගියේ ඩියෝ ෆයිටිං කැරක්ටර් එඩිටින් වීඩියෝ එකක් කොහොමද කැප්ටන් එකෙන් හරියටම එඩිට් කරගන්න. ඉතින් මම උඹලා මුලින්ම වීඩියෝ එක සිලෙක්ට් කරගන්න උඹලට කැමති වීඩියෝ එක. ඉතින් මචං උඹලා තේරුම් ගත්ත වීඩියෝ එක ස්පෙක්ට් රේෂියෝ එකට උඹලා යන්න ඕනේ. රේෂෝ ගිල්ලා දෙවැනි කරලා හරි ලකුණු දෙන්න. ඊට පස්සේ මචං උඹලට තියෙන්නේ මේ ක්ලිප් එක වීඩියෝ ක්ලිප් එක උඩ ක්ලික් කරලා බේසික් කියන එකට ගිහිල්ලා x axis එක මේ ස්කේල් එක ඉස්සෙල්ලාම 200ට දෙන්න. ඊට පස්සේ පොසිෂන් කියන එකේ y axis එක ඍණ 160ක් දෙන්න. දීලා මචං හරි ලකුණු දෙන්න. ඊට පස්සේ සෝල් එක ගිහිල්ලා උඹලට ඕන අනිත් වීඩියෝ ක්ලිප් එක මේ තෝරගන්න. මචං උඹලා මේ වීඩියෝ ක්ලිප් එක මේ ආකාරයට පොඩ්ඩක් මේකට කරලා හදාගන්න. වැඩි කොටස තියෙනවා නම් මචං ඒක අයින් කරගන්න. උඹලා ඒක අමතක කරන්න එපා. ඉතින් මං ආයෙත් වතාවක් වීඩියෝ ක්ලිප් එක ක්ලික් කරලා මචං උඹලා බේසික් එකට යන්න. බේසික් එකට ගිහිල්ලා ඉතින් මචං මේකට ගිහිල්ලා ස්කේල් එක අර්ක වගේම 200ක් දෙන්න. පොසිෂන් එකට ගිහිල්ලා y axis ඉස්සරහට තුන්නේ දැන් දාන 100ක් දෙන්න. 160ක් නෙමෙයි 100ක් දෙන්න දාන. 100ක් දීලා මචං උඹලා බේසික් කියන එකේ ඉස්සරහ තියෙන හරිය ලකුණ ක්ලික් කරන්න. ඉතින් මචං බේසික් එක ගාම තාම තියෙනවා මාස් ස්කේල් එක. ගිහින් මාස් එක ක්ලික් කරලා හොරිසොන්ටල් එක ගිහිල්ලා ඇඩ්ජස්ට් එක දීලා රොටේට් එක 90ක් වගේ දාගන්න මචං උඹලා. ඊට පස්සේ උඹලා පොසිෂන් කියලා y axis එක ඍණ මේ 60ක් 70ක් වගේ සීනයක් උඹලා දෙන්න. 69ක් වුණත් අවුලක් නැහැ. y axis එක බිඳුවම තියන්න. මේ ෆීචර් කියන එකට 50 51 වගේ දෙන්න. තියෙන එඩිට් එකට ගිහලා ස්පීඩ් දීලා උඹලට ඕන අවසාන කෑල්ල තෝරගන්න. ඉතින් මචං ඒක තමයි ආතල්ම කෑල්ල. ඒක තෝරගන්නකො මචං උඹලා ගිහින්. ඉතින් මේක සිලෙක්ට් කරගෙන අපි මේක ගියාම තියෙන ෆේස් කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඉතින් ෆේස් කියලා එක දුන්නාට පස්සේ මේ ෆේස් එක ඉස්සරහින් ඉතුරුනේ කෑල්ලක්. ඉතින් අපිට ඒ කෑල්ල වැඩක් නැහැ. ඉතින් මචං අපි කෑල්ල ඉස්සෙල්ලාම අයින් කරලා දාගන්න. ඉතින් බං අනිත් ක්ලිප් එකකට උඹලට අන්න ඒ වැඩේම කරන්න පුළුවන් මචං. ඒ වැඩේම අනිත් අරින් උඹලා අනිත් වීඩියෝ ක්ලිප් එකටත් කරන්න. ඉතින් මචං දැන් උඹලට තියෙන්නේ උඹලා කැමති ස්ටිකර් එකක් තෝරගන්න බං මේකට. මේකට උඹලා කැමති විදිහට කැමතිම ස්ටිකර් එකක් තෝරගෙන මේ විදිහට දාන විදිහට දාගත්ත හැකි මචං.
ඉතින් බං මෙන්න මේ විදිහට උඹලා මේක හදාගන්න. බෝයිස් දැන් මේ මෙන්න මේ විදිහට මම උඹලට අදගෙන ආපු සුපිරි වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මම තවත් වීඩියෝ එක හම්බෙන්න බලාපොරොත්තු වෙන අතර මම සමු ගන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා.